දන්නවද අපි කොච්චර අඩුවෙන්ද ફોකස් කරන්නේ කියලා. අපි ඔයාලට මෙඩිසින් යන්න ඕනේ. හැබැයි ඔයා ફોකස් කරන කොච්චර අඩුවෙන්ද කියලා දන්නවද? දවසක් අර ඉන්ටර්විව් එකකට එනවා මාක් සගර්බර්ග් ඇවිල්ලා එයාගෙන් අහනවා ඔයා ඇයි හැමදාම එකම ෂර්ට් එක අඳින්නේ කියලා. මම දැකලා තියෙන ෆොටෝ වල හැමදාම එකම ටී-ෂර්ට් එකක් ගහන් ඉන්නේ. හරි දැන් ස්ටිව් ජොබ් ආවත් හරි වරත් හැමදාම එකම ෂර්ට් එකයි ඩෙනිම එක ගන්න ඉන්නේ. අහනවා ඇයි එකම ඇඳුම අඳින්නේ කියලා. ඊට මොනවා කියන කතාව තමයි විශ්වවිද්‍යාල කතාව ඇහුවාම. මෙයා කියනවා මම ඔය වගේ පොඩි තීරණ වලට කාලේ නාස්ති කරන්නේ නැහැ. ඇඳුම් තෝරන්න මිනිස්සු මොනවද මේක ඇඳහම හිතන්නේ කියන දේවල් වගේ ඒවට මම මගේ මේ ශක්තිය කාලය මොලය වෙහෙසන්න මම කැමති නැහැ. මොකද හේතුව මගේ සමාගමේ වැඩවලටයි මිනිස්සුන්ට සේවය කරන්නයි මගේ මනස මහන්සි කරන්න ඕනේ කියලා. ඒ හින්දා එකම ඇඳුම එක වර්ගයේ ඇඳුම් ටිකක් හැමදාම අඳින්න ගත්තාම ඒ වෙනුවෙන් ගතන කාලේ ඊටාම අඩු වෙනවා. ඔකට කියනවා මේ මිනිමලිසම් කියලා කියන්නේ ඔකට. කියන්නේ සරල භවයේ පරිමේට ගියාම සරල භවයේ පරිමේ ඒ මොනසර දැන් ආය යන්න දිහාවක් නැල්ලම එතනින් හරය කොහෙ යන්නද? හරි. සරල භවයේ පරිමේට ගිහිල්ලා ફોකස් එක තමයි වැදගත්. මේ වගේ දේවල් හලකන්නේ නැහැ. අපි හිතන හලි ටිකක් තිබ්බනම් අපිට අඳිනවා ඇඳිල්ලක් මොකුත් නැහැ. නේ හරි. එහෙම විතරම සමහරවල්ලාට. හැබැයි යන්න මිනිස්සු දැන් එතනට ගියාට පස්සේ මිනිමලිසම් වලට බහැලා. හරි. ඔකට අපි කියන තව ලස්සන නමක් මේ අර තීරණ ගැනීමේදී ඇතිවන අනවශ්‍ය තීරණ ගන්න තියෙන වෙහෙස අයින් කරලා. ඒක ફોකස් එක නැති වෙයි කියලා. අපි මේ කාලේ A level වලට ફોකස් කරන කාලේ මොනා කරන්න ඕනද? ඔය කිසි දෙයක් අපි අර මේ ලවුඩ් සින්දරොත් පටල ගන්නවා තාම. වෙන ඒවත් පටල ගන්නවා. හරි? වෙන මල අනම්මනුත් පටල ගන්නවා. අර මිනිස්සු අඳින ඇඳුම ගැනවත් හිතන්නේ නැහැ. හිතන්න කොහොමද කියලා. කොච්චර ફોකස් එකක් දීලා තතොට ගිහිල්ලා තියෙන්නේ කියන්නේ. ලේසි නෑ නම. හරි? ફોකස් එක දෙන්න ඕන හොඳටම. හරි දැන් එන්න වැඩේට.